විශේෂයෙන්ම පහුගිය දවස්වල ඔබ දකින්න ඇති නොහික්මුණු යතුරුපැදිකරුවෙක් තව කාන්තාවක් සමග ගිහිල්ලා කුලියපිටිය ප්‍රදේශයේදී උසාවි සංකීර්ණ ආසන්නයේදී තවත් යතුරුපැදිකරුවෙකුට තදින් පහර දීමක් කරනවා හෙල්මට් එකෙන්. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන පොලිස් පොත්වල විශේෂයෙන්ම දැනුවත් කරා මේ සම්බන්ධයෙන් වහාම අදාළ යතුරුපැදිකරු අනාවරණය කරගෙන සාදාළ පොලිසිය අනාවරණය කරගෙන මේ සම්බන්ධයෙන් දැඩිව නීති ක්‍රියාත්මක කරන්න කියලා පොලිස් පොත්වල උපදෙස් දුන්නා. ඒ අනුව අපි ඒ යතුරුපැදිය තියෙන ස්ථානය හොයාගත්තා. සහ ඒ ආදී කුලියපිටිය පොලිස් අසම මේ සිද්ධිය වුණා කියලා අපිට දැනගන්න ලැබුණා. පස්සේ මම කුලියපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකයට කතා කරලා වහාම මෙම ඊට පස්සේ මෙම යතුරුපැදිකරු කුලියපිටිය ප්‍රදේශයේ පදිංචි බවට අපි අනාවරණය වුණා. අපි අතනගොඩ ඊයේ දින යතුරුපැදිකරු සහ යතුරුපැදිය අතනගොඩ ගත්තා. විශේෂයෙන්ම මේ නොහික්මුණු යතුරුපැදිකරු සම්බන්ධයෙන් විමර්ශනය කරද්දී අපිට දැනගන්න ලැබුණා මොහු ඒ විදිහට මත්ද්‍රව්‍ය වලට පොසිටිව් වෙලා තිබ්බා. මත්ද්‍රව්‍ය පරීක්ෂා ඉදිරිපත් කරපුවා. තවත් මොහු සම්බන්ධයෙන් අපි වැඩිදුර පරීක්ෂා කරද්දී මොහු දිවෙනි ලියාපදිංචි අපරාධකාරයෙක් හැටියට විතරම අධීක්ෂණ ලක් වෙන පුද්ගලයෙක්. ඒ වගේම මොහුට හෙරෝයින් සම්බන්ධ නඩුවකට විරුද්ධ තොරතුරක් තියෙන පුද්ගලයෙක්. සහ මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරලා තියෙන පුද්ගලයෙක් බව අපිට ඒ විකරණ විමර්ශන වලින් අනාවරණය වුණා. සහ මේ යතුරුපැදිකරු සිද්ධ කරපු මේ බණ්ඩ මේ නොහික්මුණු ඔය විශේෂයෙන්ම ඔය වගේ නොහික්මුණු ආකාරයෙන් ක්‍රියාපදවන්නේ මහජනයාට අන්තරාදායක ආකාරයෙන් අපරීක්ෂාකාරී ආකාරයෙන් තරඟයට යනවා නම් ඔයගේ මේක චිකාගෝ නෙමෙයිනේ. චිකාගෝ කියන්නේ මේක නීති ආධිපත්‍ය තියෙන රටක්. විශේෂයෙන් අපරාධ නීතිය සහ රටවහල් නීතිය සහ අනිකුත් නීතීන් ක්‍රියාත්මක කරන රටක් සහ නීතිකරු පුරවැසියන් ජීවත් වෙන රටක් වශයෙන් මෙහෙම නොහික්මුණු පුද්ගලයින්ට මහා මාර්ගයේ ගමන් කරන පදිකයෙන් වාහන රියදුරන් අනිකුත් විනිවිදකරු රියදුරන් මගී ජනතාව සහ පදිකයෙන් අඳුර ලක් කරන්න දෙන්න බෑ. අනිත් එක එහෙම ප්‍රසිද්ධිය පහර දෙන්න බෑ. දැන් බලන්න මේ පුද්ගලයාගේ ඉතිහාසය ගැන බලනකොට මේ පුද්ගලයාගේ තියෙන මේ පුද්ගලයා ගත්තොත් හොඳ චරිතයක් තියෙන පුද්ගලෙක් නෙමෙයි. ඉතින් ඒ වගේ කාරණා අපිට දැන් අනාවරණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම මොහුට අන්තරාදායක අපරීක්ෂාකාරකගේ දාවන්නේ අයතු ලෙස අයතු අවහිර කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, මත්ද්‍රව්‍ය පාවිච්චි කළ යතුරුපැදි පැදවීම ආදී කාරණා යටතේ අධිකරණ ඉදිරිපත් කිරීම නියමිතයි. කුලියපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක මහාට දැනුවත් කරා. සහ මොහු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීම නියමිතයි. ඒ ආකාරයටම මොහු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීම නියමිත බව අපි දැනුවත් කරන්න කැමතියි.